අවුලක් නැහැ නේ ඊළඟ එකට යක්. 1 2 හරි. 3 4 5 ඔන්න ටිකක් ලොකු ප්‍රශ්නයක්. විස්රාම යන සීන් එක ටිකක් වැඩි කරුණු ටිකක් එක්ක නිකන් සෙකන්ඩ් පේපර් ගානක් වගේ ටිකක් තියෙනවා. ඒවත් හදලා අපි ඔළුව හදාගෙන යන්. ඒතර අර අපි ටිකක් අර සාමාන්‍ය ළමෙක් කොහොම ප්‍රශ්නයක් දැක්කහම බය වෙනවනේ. ඒ බය වෙන සීන් එක ඔයාලට වෙන්නේ නැති වෙන්න තමයි මෙහෙම ගණන් ටිකක් හදන්නේ. හරි. පහත දෑ සඳහන් කරන්න. 2026 3:31 දිනට ප්‍රාග්ධන ශේෂවල එකතු. එතකොට ඔයාගොල්ලෝට එනවා හරි. ප්‍රාග්ධන ගිණුමක් මං ගහගෙන අවසන් දවස වෙනකන් තොරතුරු ටික කොහොම හරි හොයාගන්න. ඒක හොයාගන්නකම් උත්සාහය අතාරින්නේ නැහැ කොහොම හරි හොයන්න. 2026 3:31 මුළු හිමිකම අහලා දිනවා. ඒ කිව්වේ ප්‍රාග්ධන ගිණුම් ටික එකතු කරලා ජංගම ගිණුම් ටික එකතු කරලා දෙකේම එකතුව ගන්න වෙනවා. ඒ මුළු හිමිකමනේ අහන්නේ. ප්‍රාග්ධනත් එකතු කරන්න, ජංගමත් එකතු කරන්න. හරි. 2026 3:31 අන්තිම දවසේ ණය ගිණුමට මාරු කරන ශේෂය අහලා තියෙනවා. ණය ගිණුමට ඒ කියන්නේ බලමු අපිනේ. මොකද්ද සීන් එක කියලා. ණය ගිණුමට මාරු කරන එකක් අහලා තියෙනවා. ශානිකා, උමාශා සහ අමාශා ඔන්න 3 දෙනෙක් ඉන්නවා. හවුල් ව්‍යාපාරේ විකුණුම් ආදායම ලක්ෂ 32යි 3200යි. විකුණුම් ප්‍රධාන ආදායම. ඔවුන් 3 දෙනෙක් ඉන්නෝනේ. හරි. පිළිවෙලින් 3 2 1 වගේ තමයි ලාභය දාගෙන යන්නේ. ප්‍රාග්ධන ශේෂ දෙනවා ආරම්භේ, ජංගම ශේෂත් දෙනවා. ගිණුමක් දාලා දාගමු. ප්‍රාග්ධන ජංගම දීලානේ. ව්‍යාපාරයේ දල ලාභ අනුපාතය විකුණුම් මත 125යි. අර කලින් පාඩම් වල තොරතුරු තොන්න ලින්ක් කළා. 6 වෙනි පාඩම අසම්පූර්ණ සටහන් පාඩම හරි. දල ලාභ අනුපාතය විකුණුම් මත 125යි. විකුණුම් මත පිරිවැය මත නෙමෙයි. ශානිකාට හිමි මාසික හවුල් වේතන 25000යි. ශානිකා පළවෙනි කෙනානේ. 2 උමාෂා. කාර්තුවකට 15000 බැගින් කාර්තුවකට හවුල් වේතන ගෙවනු ලබයි. අමාශාට අන්තිම කෙනා පළමු මාස 6 සඳහා එක් මාසයකට 10000 බැගින් හවුල් වේතන ගෙවයි. ඉන්පසුව සෑම මාසයකදීම ඇයගේ හවුල් වේතනය රුපියල් 5000 බැගින් වැඩි වේ. ඔන්න ඔහොම කියලා තියෙනවා. හරි. පොඩි වැඩක් තියෙනනේ. ගාන පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ. හරි. ප්‍රාග්ධන පොලිය වාර්ෂිකව 115යි. කියලා නෑ ආරම්භක ශේෂයටද බලන්නේ. අන පොඩි ප්‍රශ්නයක් එනවා. අවසාන ශේෂයටද බලන්නේ. කියලා නෑ. ඒතකොට ඒකට පොඩි විදිහක් තියෙන කරන. හරි. 4 වර්ෂය තුල කෙලින්ම කියනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. ආරම්භක ශේෂයට අවසාන ශේෂයට හරි කියන්නේ නැති වෙලාවට කරන විදිහක් තියෙනවා. 4 වර්ෂය තුල හවුල්කරුවන් විසින් සිදු කළ ගැනිලි. ගෙදර රන් ගිහිල්ලා මොනවා හරි ගෙදර රන් ගිහිල්ලා උමාෂා මාසකට 6000 බැගින් වර්ෂය පුරා මුදල් ගැනලි කර ඇත. හැම මාසෙම උමාෂා 6000 ගාන ඉතින් අරන් යනවා අවුරුද්ද පුරා 6000 ගාන ටික ටික හරි. හැම මාසෙම අරන් යනවා ගෙදර වැඩ වලට අමාෂා අනිත් එක්කෙනා මාස 2ක් සඳහා රුපියල් 5000 බැගින් මාස 2ක් සඳහා රුපියල් 5000 බැගින් මාස 10ක් මුදල් ගැනලි සිදු කර ඇත. අවුරුද්දෙම කරලත් නැහැ හැබැයි. ව්‍යාපාරයේ වෙනත් ආදායම් ලක්ෂ 3යි. වෙනත් ආදායම් කොහෙට දෙන්නේ? මෙහෙයුම් වියදම් රුපියල් ලක්ෂ 5යි. අන්තිම දවසේනේ අන්තිම ගැලපිල්ල 2026 3:31 අන්තිම දවසේ. අවුරුද්ද අන්තිම දවසේනේ. උමාෂා විශ්‍රාමගත් අතර උමාෂා කියන්නේ කවුද? පළවෙනි එක්කෙනාද දෙවෙනි එක්කෙනාද තුන්වෙනි දෙක දෙවෙනි හැටිනේ දෙවෙනි හැටින්. එයා අයින් වෙලා යනවා. එයා හවුල් ව්‍යාපාරෙන් ඉවත් වෙනවා මොකක් හරි හේතුවක් විශ්‍රාම යනවා කියලා කියන්නේ ඒ මොකක් හරි විශ්‍රාම යන සුසු වයසට ඇවිල්ලා ඔන්න යනවා. ඇයට හිමි කමෙන් උමාසට හිමි කමෙන් 130ක් මුදල් ගෙවන අතර 130ක් සල්ලි දීලා ඉතිරිය ණය ගිණුමකට මාරු කරන ලබයි. දැන් උමාෂා විශ්‍රාම ගන්නකොට එයාට දෙන්න ඕන ගානෙන් 130ක් තමයි දෙන්නේ. ඉතිරිය අපි ණය ගිණුමකට දාමු. කීර්ති නාමයෙන් දෙනවා 240000යි. නවලාභ අනුපාතෙත් දෙනවා. හරි. ඔන්න දැන් අපිට ඕන කරන දේ ගැන ආයෙ අවධානය දාමු. ප්‍රාග්ධන මුළු හිමිකම ණය ගිණුමට මාරු කරනවාගේ. දැන් එතකොට අපිට මේ වගේ ගානක මේ ගානේ සුද්ධ ලාභය ගැන කියනවද බලන්න. සුද්ධ ලාභය කියලා නෑ. හදාගන්න වෙනවනේ. හරි 3 4 5 ගණන්. අපි පොඩ්ඩක් දාගමු බලන්න. හැබැයි මේකේ සුද්ධ ලාභේ
හදාගන්න බැරි සීන් එකකුත් තියෙනවනේ. ඒ කියන්නේ සුද්ධ ලාභය අපිට මේ මොකද කරන්නේ? සුද්ධ ලාභය අපිට වෙනම හදාගන්න. විකුණුම් මිදන් දෙන ගානක්. එතකොට අපිට ඒ ටිකත් හදාගන්න වෙනවා මේ ගාන. උඩ ඉඳන් විකුණුම් පෙරවැඩක් දාන්න. විකුණුම් පිරිවැය දාමු ළමයි දල ලාභේ වෙනත් ආදායම් වියදම්. එතකොට නේ සුද්ධ ලාභ මම මෙතන උඩට ගන්නම් හරි සුද්ධ ලාභය. ඕක තමයි විසර්ජනය කරන්න තියෙන්නේ. මේක හොයලා. මේක හොයලා තමයි විසර්ජනය කරන්න තියෙන්නේ. පල්ලෙහාට වදාන්න. හරි. ඊට පස්සේ ප්‍රාග්ධන ගිණුමයි ජංගම ගිණුමයි දාගන්න. තුන් දෙනාටමනේ හවුල්කරුවෝ තුනක් ඉන්නවනේ. ප්‍රාග්ධන ගිණුමයි ජංගම ගිණුමයි දාගන්න. දිගුකාලීන හිමිකම පැහැදිලිව ගිණුම දාලා හරියට දැන් මේ ටිකක් ලොකු ගණන් වලට අධික මොකද ප්‍රමාණය වැඩි ගණන් වලට හුරු වෙන්න ඕන මේ ටයිමින් කරන ඔළුව හදාගන්න. නැත්නම් එක්සෑම් එක දවසේ ඔහොම එකක් ආපු ගමයි පාර වැඩි අවුල් යනවා. ඒතර අපි පාස් පේපර්ස් විතරක් නැතුව මේවත් හදන්න ඕනේ. ඒතකොට තමයි මේ එක්සෑම් එක දවසේ ඉතර අවුලක් නෑ. ඒක සාමාන්‍යයෙන් ළමයි ගොඩක් අමාරු වෙන්නකොට මේ ඔයාට ඒක අමාරු නොවෙන්න හරි සාමාන්‍යයෙන් මධ්‍යම මට්ටමින් හරි ගේමක් ගහගන්න. මධ්‍යම මට්ටමින් නම් වෙන්නේ නැහැ මෙහෙම හැදුවොත්. මේ දැන් මොකද අපි කලින් ඉඳන් හදන ඉඳන් හොඳයි. අපි විභාගේ ලඟ වෙලා හදලා වැඩකුත් නැහැ. දැන් ඉඳන්ම මේ විදිහට කරන් ගියාම ඔයාට ඒ ගේමක් ගහගන්න chance එක තියෙනවා. හරි. ශානිකා S ඊට පස්සේ උමාසා ඊට පස්සේ අමාසා ඔන්න ගත්තා. SUA ජංගම ගිණුමටත් දාන්න. හරි. බැර පැත්තට ගත්තා. වැඩේ කොට. හරි. ඒ ටික දාගත්තා ඔන්න. ඒ ටික දාගත්තා ඔන්න. හරි. ඒ ටික දාගත්තා ඔන්න. දැන් ගානේ කියන පළවෙනි පොයින්ට් එකේ ඉඳන් වැඩේ පටන් ගමු. උඩ ඉඳන් අපි පිළිවෙලට කරගෙන යමු. දැන් ගාන හදද්දී එහෙම කරන් යනකොට මාක හරි බැරි පොයින්ට් එකක් කරා නිකන් අවුල් පොයින්ට් එකක් තිබ්බොත් ඒක තියලා ඉතුරු ටික කරා. ඊට පස්සේ අරකට එන්න. හරි. විකුණුම් ආදායම 3200යි. උඩටම ගන්න. විකුණලා හම්බෙන ආදායම ඔන්න ගත්තා. ඒක ආදායම් ප්‍රකාශනයේ උඩටම ගන්න. උඩටම ගන්න. ප්‍රධාන ආදායම. හරි. ලාභ අනුපාතය 3.2:1. පැරණි හවුල්කරුවනේ 3 දෙනෙක් හිටියා. එක්කෙනෙක් අයින් වෙනවා. පැරණි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් බැරපැත්තේ ඔන්න පොඩ්ඩක් ලියාගන්න. කීර්ති නාමය හදන්න එපා. ප්‍රාග්ධන ආරම්භක ශේෂ දෙනවා. ශානිකාගේ ලක්ෂ 7යි උමාශාගේ 6,50,000යි අමාශාගේ ලක්ෂ 3යි. ආරම්භක ශේෂ ගන්න. තුන් දෙනාගේ ගන්න වෙනවා. පැහැදිලිව ගන්න. හරි. ජංගම ශේෂත් දීලා එහා පැත්තේ. ජංගම ශේෂත් හරි දවස හොඳට බලන්න. 2025 4.1. ශානිකාගේ ලක්ෂයයි ළමයි. උමාශාගේ 50,000යි ළමයි. 50,000යි. හරි. අමාශාගේ ජංගම ශේෂය 90යි. ඔන්න. ආරම්භක ශේෂය දාගත්තා නියමයි. දලලාභ අනුපාතේ විකුණුම් මත 125යි. ඒ දලලාභ සීන් එක මේ මෙන්න මෙහෙට නේද? මෙතනටනේ දලලාභේ. මෙතනට එපා ගලපන්නනේ. හරි. අපි අහලා තියෙන විදිහට මෙහෙමයි. පිරිවැය අපි පෙරවැඩක් හදනවා. ලාභ විකුණුම් මිල අසම්පූර්ණ විදිහට. ගානේ කියනවා විකුණුම් මත ලාභයේ percentage එක 125යි. ඔන්න හොඳේ විකුණුම් 100ක් නම් ලාභය 25යි. ඒ කියන්නේ පිරිවැය 75ක් වගේ. ඔන්න ඔහම සීන් එකක්. ඕක දාගත්තා. ඒ කියන්නේ සමහරලාට ගානක දෙනවා පිරිවැය මත ලාභ. එහෙනම් 100යි 25යි 125යි. විකුණුම් මිල මත ලාභ. එහෙනම් 100යි 25යි 75යි. දැන් විකුණුම් 3200යි. මෙතනට ආදේශ කරා. පොඩ කැලේ ගහලා බලන්න කීයද කියලා. 3200 100ෙන් බෙදලා 25න් වැඩි කරන්න. 800යි නේද නේ? හරි. 2400යි නේ. 3ෙන් බෙදලා 800යි එකක් මෙහෙමයි ඔන්න ඔහම එනවා. හදාගන්න. 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 හරි. එතකොට විකුණුම් පිරිවැය කීයද? 2400යි. විකුණුම් පිරිවැය කීයද? 2400. ඔන්න ගත්තා. විකුණුම් පිරිවැය 2400යි. එතකොට දල ලාභේ ඇවිල්ලා තියෙනවා 800ක් ගත්තා. දල ලාභෙත් ගන්න බලන්න. පිරිවැයට ආව වැඩි. නියමයි. හරි. ඔන්න හරි. ඊට පස්සේ දෙක කියනවා
ශානිකාට හිමි දැන් වේතන සීන් එක පොඩක් අඹරලා තමයි දීලා තිනවා. හරි. ඒ වගේ තැන් වලට අපි ශනිකව දුන්නාම ගන්න පුළුවන් නේ. හැබැයි ඔහොම නිකන් පොඩක් විකාර කරලා දුන්නාම ඒකට ඔළුව හදා ගන්න ඒ වගේ තැනකදීත් අපි කොහොම හරි ගණන් හදලා එහාට මෙහාට කරලා කැල් එක පාවිච්චි කරලා හදනවා කියලා. හරි. ශානිකාට හිමි මාසික හවුල් වේතන 25000යි. මාසෙකට 25000 නම් අවුරුද්දකට 12න් වැඩි කරන්න. 25 12 300 නේ. ලාභ විසර්ජනයක් ළමයි. හරි. සුද්ධ ලාභේ විසර්ජනයක් හවුල් වේතන. ලිව්වා. හවුල් වේතන කාටද බලමු ශානිකාට. හොඳේ. එක මාසෙකට 25 නම් අවුරුද්දට 300යි. හරි. තුන් දෙනාගේම හදාගමු අපි පස්සේ ජංගම කිනුවට දාමු. උමාෂාට කාර්තුවකට 15000 ගන්න. හවුල් වේතන ගෙවයි. කාර්තුවකට මාස 3යි. අවුරුද්දකට කාර්තු 4යි. කාර්තුවකට මාස 1යි 2යි 3යි. 3යි 6යි 9යි 12යි 4යි. එක මාසයකට 15 ගානේ කාර්තු 4යි. ඒතර 60ක් වගේ නේ. එහෙමනේ කියන්නේ. කාර්තුවකට රුපියල් 15000යි. උමාෂාට. හරි. ඒ කියන්නේ අවුරුද්දකට 15 වේව 4ක් 60යි නේ. 60යි. හරියට මාසෙට 25යි. එතන 300ක් මාවනේ. හරි. එහෙමනේ වැඩි. ඊට පස්සේ අමාෂාට පළමු මාස 6 සඳහා අනේක පොඩ්ඩක් කල්පනාවෙන් හදන්න එපානේ. අමාෂාට පළමු මාස 6 සඳහා හවුල් වේතන කියන්නේ. හරි. පළමු මාස 6 එක මාසයකට 10000යි. එක මාසයකට 10000 ගානේ පළවෙනි මාස 6ට 60000යි. හරි ඒක අවුල නැහැ. මුල් මාසෙට යාගපඩිය 10000යි. ඒ වගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 60000යි ෂේප්. ඉන්පසුව සෑම මාසයකදී මෙයාගේ වැඩ හැකියාවන් වැඩි වෙලා හරි මොකක් හරි වෙලා තියෙන පඩිය පොඩ්ඩක් වැඩි කරන්න යන්න. මෙයා දක්ෂ විදිහට වැඩ කරනවා. එතකොට මේකට පඩිය පොඩ වැඩි වෙනවා. එහෙම සීනක් වෙන්නේ නැති නේ. හැම මාසෙම පඩිය වැඩි කරලා තරම් එයා මොකක් හරි විශේෂයක් කරලා තියෙනවා. ඉන්පසුව සෑම මාසයකදී ඇයගේ හවුල් වේතනය 5000 බැගින් වැඩි වෙයි. දැන් 60යිනේ පළවෙනි මාසේ. 5000 ගානේ වැඩි වෙනවා. දැනට තිබ්බේ කීය 10000 නේද? එක මාසයකට 10000යි. 7 වෙනි මාසෙදී 15000යි. ඔන්න හිතන්නේ. 8 වෙනි මාසෙදී තව 5ක් වැඩි වෙනවා 20යි. 9 වෙනි මාසෙදී 25යි. 10 වෙනි මාසෙදී දැන් මාස 12ක් තියෙනවා නේද? ඒකට සෙට් වෙන්නේ මේ කියන්නේ 30යි. 11 වෙනි මාසෙදී 35යි. 12 වෙනි මාසෙදී 40. ඔන්න ඔහොමනේ. ඔන්න ඔක දැන් ওই වගේව හිතා ගන්න අපි පොඩ්ඩක් තරකානුකූල වෙන්න බෑනේ. ඒ සමහරවල් මේ වගේ පොඩි සීන් දුන්නාම එච්චර හිතා ගන්න බෑ. හරි. ඔයාලට පුළුවන් හැබැයි. ඔයාලට පුළුවන්. දැන් හරි පුළුවන් වෙනවා. බයන්න බෑ. පළවෙනි මාස 6ටම ළමයි එක මාසයකට 10 ගන්න. ඒ කියන්නේ 10 එහෙම. එතන 60යි. හැබැයි ඊළඟ මාසේ ඉඳන් ඔන්න අන්තිම මාස 6 අර්ධ වාර්ෂිකවනේ පොඩ වැඩි වෙලා. 15යි තව 5යි එහෙම. එහෙම කියනවනේ. එහෙනම් මේ ටික ඔක්කොම එකතු කර. කැල් එකේ ගහලා බලන්න. කොච්චර එනවද කියන්නේ? 15 ගානේ 6ක් නෙමෙයිද සර්. ඉන්පසු සෑම මාසයකදීම ඇයගේ හවුල් වේතනය 5000 බැගින් වැඩි වෙන්නේ. 5000 බැගින් වැඩි වේ කියද්දි අපට 15 කියන එක ගන්න අමාරුයිනේ. ඉන්පසුව සෑම මාසයකදීම ඇයගේ හවුල් වේතනය 5000 බැගින් වැඩි වේ. 15 කියන එකත් එක විදිහකට හිතන්න පුළුවන්. හැබැයි සෑම මාසයකදීම 5000 බැගින් වැඩි වේ කියන අදහසත් එක්ක අපට අරම නේද ගන්න වෙන්නේ. හරි? 5000 බැගින් සෑම මාසයකදීම වැඩි වේ කියලා තියෙනවනේ. බැගින් ඉන්පසුව සෑම මාසයකදී. ඔව් අර විදිහට හිතන්න පුළුවන් ටික. හරි? හැබැයි වඩා තාරකිකයි නේද අරගනේ මම අදහස් කරේ එහෙම මෙතන. ඉන්පසුව සෑම මාසයකදීම ඇයගේ හවුල් වේතනය 5000 බැගින් වැඩි වේ. මොකද හිතන්නේ ගත්තේ ওই ක්‍රමයටද නැත්නම් අරමද ගත්තේ 15 කියලා අරමද ගත්තේ? එක්කෙනෙක් හරියට 15 ගන්න 6ක් නෙමෙයිද කියලා. රිවිෂන් ක්ලාස් එකේ මුල ඉඳලම රෙකෝඩින් වෙබ්සයිට් එකට අප්ලෝඩ් රිවිෂන් එකේ මේ අර මුල් මාසේ මම YouTube එකේ නිකන් දුන්නේ. ඒ කියන්නේ YouTube රෙකෝඩින් දුන්නේ. ඒ ටිකත් ඇඩ් කරා මේ පෙබරවාරි මාසෙද කොහේ සෙට් වෙන්නේ. හරි? ඔයගොල්ලෝ දිගටම ආපු කට්ටියට මුලටම ගිහින් බලන්න අර දැන් YouTube දුන්න ටිකත් මේ වෙබ්සයිට් එකට මම දැම්මා. YouTube ටිකත් එහෙම ඇති. ඔයගොල්ලන්ට ඒකෙන් බලන්න පුළුවන් ඇති මේ ජනවාරි අපි පටන් ගත්ත ටික කලින්නේ. අර අනිත් ළමයිගේ 25 ළමයිගේ වැඩ යන ගම ඒ කාලේ කරපු පළවෙනි ගිණුම් කරන හැඳින්වීමේ දම් ටික දාලා තියෙනවා. ඒතර පෙබරවාරි මාසේ අර කලින් කරපු ටිකත් ඒක ඇතුලේ තියෙනවා. ඒතර පෙබරවාරි මාර්තු අප්‍රේල්. තියෙන මේ වෙනකොට මාස 4 ඇතුලේ ඔක්කොම ඒ රෙකෝඩින් ටිකක් තියෙනවා. තියරි එක නම් දැම්මේ නැහැ. ඒක ගොඩක් කලින් කරන් ආපු එක ඒක
ඔය දවස් ගානක් දාන්න වෙනවා. හරි. ඒක දාන්න ගියේ නෑ. ඒක ඕනේ නෑනේ. හරි. මේ අර ටිකේ පිළිවෙලට හොඳට උගන්නපු ඔක්කොම ටික මේ දාලා තියෙන්නේ බලන්න පුළුවන්. පෙබරවාරි මාසෙට සෙට් වෙන්න දාලා ඇත්තම ඕන්න. පස්සේ පෙන්නන්නන්නේ දැන් පෙන්නන්න බෑ මම ඔය ඉවර වෙද්දි පෙන්නන්නම් ඒක මෙන්න මෙහෙම තියෙන්නේ කියලා. හරි. ඔයගොල්ලෝ ගත්තේ කොහමද? දැන් මම තමයි මේ ගාන හැදුවේ හිතලා හොඳයි. හරි. දෙවෙනි එකට ඔයගොල්ලෝ හිතුවේ මේ දැන් එක ළමෙක් හිතලා තියෙන දිගටම 15ද කියලා. ඕගොල්ලෝ හිතුවේ මේ විදිහටද ඔක හදද්දි නැත්නම් දැන් හිතුනේ මෙහෙමද කියලාද? මම අදහස් කරපු දේ දාදා කලින් අරන් විතර තමයි නිම්සර හිතලා තියෙන්නේ. ඉන්පසු සෑම මාසයකදීම මම ඕනේ මේක හැදුවේ මම අදහස් කරේ එහෙම ගන්න. ඉන්පසු සෑම මාසයකදීම ඇගේ හවුල් වේතනේ 5000 බැගින් වැඩි වෙයි. ඉන්පසු පළවෙනි මාස 10000යි ඉන්පසුව වැටුප 5000ක් බැගින් වැඩි. කොහොමද හිතුවේ? හරි. බැගින් වැඩි වෙයි කියලා සීන් එකත් එක්ක ඔහොම ගන්න එක තමයි හරිනේ. ඒක තමයි මම අදහස් කරෙත් එහෙම තමයි. ඔය එක මේකනේ අපිට ගන්න වෙන ළමයිනේ. හරි. මම දැන් හදද්දිත් මම ගාන ලිව්වා ලියලා හැදුවේ මේ ගියේ ඉතින් හරි. එතකොට ඒ බැගින් කියන කතාවත් සාමාන්‍යයෙන් ඔක මොකක් හරි කලින් අවුරුද්දකට ඔය බැගින් කියන සීන් එක එනකොට අපිට හැම අවුරුද්දේ මේක වැඩි කරන්න වෙනවා. දැන් එහෙම නැතුව මෙහෙම දුන්නා නම් ඔන්න අපිට 15000 ගන්න පුළුවන්. ඒ කියන්නේ පළමු මාස 6 සඳහා එක් මාසයකට 10000යි. ඉන්පසුව ඇයගේ හවුල් වේතනය 5000 කොහොමද එහෙම කියන්නේ හරි. මේ ඉන්පසු සෑම මාසයකදීම 5000ක් වැඩි වේ වගේ දුන්නා නම් අන්න එහෙමනම් ගන්න පුළුවන්. 5000 බැගින් කියන වචනේ තියෙනවනේ. එතකොට අපිට සාමාන්‍යයෙන් ඒ අදහසත් එක්ක සෑම මාසයකදීම කියන එකක් දීලා තියෙද්දි 5000 බැගින් කියන එක වඩා හොඳයි මේ සිස්ටම් එකට යන්නේ. මේ සිස්ටම් එකට යන්නේ. හරි. අර අපිට කවුරුද ආයෝජන තීරණ ගන්න කොහොම සීන් එකක් ආවා. එතකොටත් තිබ්බොන්න ඔහොම එකක්. ආයෝජන තීරණ ආදායමක් හරි මොකක් හරි වියදමක් තිබුණ මට මතක හරියටම. ඒ පළවෙනි මාසෙදි මෙච්චර ඔන්න දෙවෙනි මාසෙන් පස්සේ මෙහෙම වැඩි වෙයි. ඒතකොට ඒක 20යි 25යි අන්නේ සිස්ටම් එකට තමයි ගත්තේ. එතකොට මේක වඩා නිවැරදි. හරි බැගින් කියන සීන් එකක් තියෙන හින්දා. හරි මෙහෙම ගමු. මේ එකතු කරනවා කැල් එක අපි. හරි. කීයද පළවෙනි මාස 6යි 60යි. ඊට පස්සේ 15යි. ඊට පස්සේ 20යි. ඊට පස්සේ 25යි. ඊට පස්සේ 30යි. ඊට පස්සේ 35යි. ඊට පස්සේ 40යි. 225ක් එනවනේ එකතුව. මෙයාගේ හවුල් වේතන 225යි ඔන්න. හවුල් වේතන අපි නම දාමු කවුද? හරි. අමාෂා. එහෙනම් ඔක්කොම හවුල් වේතන 85යි 585යි. එහෙනම් කොන්ටම් බැර කරමුනේ. විසර්ජන ගිණුම හර ජංගම බැරනේ 300යි 60යි 225යි. 300යි මෙයාට 60යි මෙයාට 225යි මෙයාට හවුල් වේතන කියලා දාන්න. ජංගම ගිණුමට. ඒ කියන්නේ මොකද කරන්නේ? ලාභ අලාභ විසර්ජන ගිණුම හර. එතනින් අයින් කරා ජංගම ගිණුමට දැම්මා. ජංගම ගිණුමට දැම්මා. හරි. ඊට පස්සේ අන්න මෙහෙම සීන් එකක් තියෙනවා. ප්‍රාග්ධන පොලිය වාර්ෂිකව 115යි. දැන් ඇයි ප්‍රාග්ධන පොලියක් දෙන්නේ? තියරිය මොකද්ද? ඇයි ප්‍රාග්ධන පොලියක් දෙන්නේ? ප්‍රාග්ධන පොලියක් දෙන්නේ ප්‍රාග්ධනය එක එක විදිහට දාන හින්දා. වැඩිපුර දාන අයට පොඩ්ඩක් විශේෂයක් කරන්න එපා. අන්න ඒක. හැබැයි ගානේ කියලා නෑ ඔන පොයින්ට් එක. හොඳයි. ආරම්භකද අවසානද කියලා. කිව්වනම් ගේමක් ඇත්තෙම නෑ. ඔයා කල්පනා කරන්න ඕන මෙහෙම වෙලාවට මොකද කරන්නේ? ගානේ මෙහෙමනේ. හවුල් කරුවෝ 3යි. ශානිකා, උමාෂා, අමාෂා. ප්‍රධාන සිද්ධිය මොකද්ද? හවුල් කරුවෙක් අයින් වෙනවනේ. අන්තිම දවසේ 26 3යි 31. ඔන්න බලන්න අල්ලගන්න තැන. හරි. අයින් වෙලා තියෙන උමාෂා අන්තිම දවසේ. ඉතුරු වෙන්නේ S සහ A. ඔන්න ඔක පොඩ ඔලුවට දාගන්න. ඕක පොඩ ඔලුවට දාගන්න. ඕක පොඩ ඔලුවට දාගන්න. හරි. එතකොට පටන් ගන්නකොටම තුන් දෙනෙක් හිටියා. එක්කෙනෙක් අයින් වෙච්ච හින්දා දෙන්නෙක් වුණා. හැබැයි අයින් වුණේ අන්තිම දවසේ. ඒතර අයින් වෙච්ච එක්කෙනාටත් ලාභ අයිතිනේ. මොකද එයා මුලින් ඉඳන් ඉඳලා අන්තිම දවසේ යන්නේ. ඒතකොට එයා ඒ අවුරුද්දේම වැඩේ ඇතුලේ හිටියනේ. එයා සල්ලි දාලානේ තිබ්බේ. අන්න අවසන් දවසේ නම් අයින් වුණේ ආරම්භක ශේෂයට පොලිය බලන්න පුළුවන්. අවසන් දවසේ නම් අයින් වුණේ ඒක කටපාඩම් කරන්න පුළුවන් ඕනනම් අවසානයේ ගියා නම් මුල ශේෂයට. එහෙම පුළුවන්. හැබැයි ඒක ඇත්තම ඒවා තේරුම් ගන්නකො. ඒ කියන්නේ හරියම ඉදි. මුලින් ඉඳන් අන්තිම වෙනකම්ම හිටියානම්
අන්තිමට ගියත් එයා අවුරුද්දම ඉඳලානේ ගියේ. හම්බෙන්නේ නැහැ. නේ දැන් මුලදීම අයින් වුණා නම් හම්බෙන්නේ නැහැ. එහෙනම් අවසන් ශේෂයට ගන්න. මුලදී අයින් වුණා නම් අවසන් ශේෂයට ගන්න. එතකොට අරයට හම්බෙන්නේ නැහැ. අයින් වෙච්ච එකන. හරි? අවසානයේ අයින් වෙන හින්දා ආරම්භක ශේෂයට ගන්න විරුද්ධ පැත්තට. හරි? එහෙනම් පොලිය ආරම්භක ශේෂයට බලන්න. ප්‍රාග්ධන පොලිය 100ට 15යි නේ. ප්‍රාග්ධන පොලිය 115යි. 700ට 115ක් 105යි නේද? ප්‍රාග්ධන පොලිය ලාභ විසර්ජනය 105යි. හරි? ඊළඟ දෙන්නක බලන්න. එක්කෙනෙක් 105යි SG UA තුන් දෙනාගෙන් බලන්න. අනිත් එක්කෙනාගේ 100ට 15 650ට 115 97.5යි. දශම ගණනුත් වෙනවා හැබැයි. හරි? තුන්වෙනි එක්කෙනාගේ 300ට 115 45යි. ඔන්න ඔහමනේ. ඔන්න ඔහම තමයි එන්නේ. හරි නේද? එකතු. හරි? 650 නේ තිබ්බේ නේ. ඔව් 650 කියන 65යි 65යි. ඔව් 32.5. හරි. එහෙනම් ওই ටිකත් මෙහෙට ගන්න. ලාභ විසර්ජනයක් නේ. 45යි 97.5යි 105යි. එතකොට එනවා 247.5. ඒ කියන්නේ ජංගම ගිණුමට බැර 105යි 97.5යි 45යි නේ අන්තිමට ආවේ. එතකොට අන්න දැම්මා ප්‍රාග්ධන පොලි. ප්‍රාග්ධන පොලි. ඒකත් යන්නේ මොකක්ද? විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. ලාභ විසර්ජන හර ජංගම ගිණුම බැර. හරිනේ. ප්‍රාග්ධන පොලි හරි. ගැනෙලි කරලා තියෙන. ජංගම ගිණුමට යන්න බලන්න. ගැනෙලි කරලා තියෙන. ජංගම ගිණුමට යන්න බලන්න. උමාෂා මසකට 6000 බැගින් වර්ෂය පුරා ගැනෙලි කර ඇත. උමාෂා එක මාසයකට 6යි වර්ෂය පුරා මාස 12යි 72යි නේ. 72ක් මෙයා ගැනෙලි කරලා ජංගම ගිණුම හර ගැනෙලි කියලා ලියන්න. එයා මුදල් ගැනලි තමයි කරලා තියෙන්නේ. මුදල් අඩු වෙලා ජංගම ගිණුම හර. මුදල් බැර ජංගම ගිණුම හර කියන්නේ. මුදල් බැර ජංගම හර. අමාශා. එතකොට එයා අන්තිම එක්කෙනානේ. මාස දෙකක් සඳහා 5000 බැගින්. හරි? මාස දෙකක් සඳහා. මාස 10ක් මුදල් ගැනලි සිදු කර ඇත. අමාශා මාස දෙකකටම එයා ගන්න 5000යි. හිතන්නකනේ උදාහරණයක් ජනවාරි පෙබරවාරි කියන්නේ මාස දෙකකට මෙයා 5000 ගන්න. එක මාසයකට නෙමෙයි. හරි? මාස 10ක් හැබැයි ගැන්ලි කරලා. ඒ මාස දෙකකට 5000 නම් මාස 10කට කියන්නේ ඒ වගේ 5 ගුණයක් නේද? හරි? දැන් මාස දෙකකටම ගන්න එයා 5000යි. අපි නිකන් හදමු මම ලේසියෙන් වෙන්න. මාස දෙකකට 5000යි. මාස 4කට 10000යි. මාස 6කට නම් 15000යි. මාස 8කට නම් 20000. හොඳටම තේරෙනවා. මාස 10කට නම් 25000. ඔන්න. එනම සරලව හදාගත්තත් ඔහොම හදාගත්තේ. හරි? එයා කරන්නේ මාස දෙකක් එනකම් බලන් ඉඳලා 5000ක් ගන්න. ඒතර 25000යි. නැත්නම් නිකන් හිතලා ගන්න පුළුවන් මෙහෙම. මාස දෙකකට 5000යි මාස 10ක් කියන්නේ 5 ගුණයක්. 5 වැඩි කිරීම 5 කියන්නේ 25යි. එහෙමත් ගත හැකියි. ඒකට චූට්ටක් යන්තම් ගණන් පොඩ්ඩක් ඕන. හරි? මාස දෙකකට 5000යි. මාස 10 කියන්නේ 5 ගුණයක්. 5 සරක් 5 25යි. නැත්නම් මෙහෙම සරලව හිතලා ගත්තා. ඔච්චර ඕනේ නැහැ. හරි? 2 4 6 8 10 25යි. ගැනෙලි කරලා තියෙන 25. අන්න ජංගම ගිණුමට ගියා. අමාශා ගැනෙලි කරලා තියෙන 25ක්. එතකොට බාණ්ඩ ගැනෙලි දැම්මා. ජංගම ගිණුම හර කරා. ජංගම ගිණුම හර කරා. හරි? ව්‍යාපාරයේ වෙනත් ආදායම් 300. ඒක යන ආදායම් ප්‍රකාශනේ. වෙනත් ආදායම් 300. මෙන්න මෙතනට එකතු කරන්නේ. හරි? මෙහෙයුම් වියදම් අපිට මෙහෙයුම් වියදම් වශයෙන් 500ක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ බෙදා හැරීම් පරිපාලන අන්න ඒ වගේ ඒවා. මෙතනින් අඩු කරගන්න. මෙතන සුද්ධ ලාභෙත් හොයාගන්න පුළුවන් නේ. ඔව්. 1100න් 500ක් අඩු කරන 600යි සුද්ධ ලාභය. අනලිය 600ක් දාන සුද්ධ ලාභය. සුද්ධ ලාභෙන්නේ 600යි. සුද්ධ ලාභෙන්නේ 600යි. හරි? හැබැයි අලාභ කොටස් වගේ තමයි අතරින් හැදෙන්නේ. හැබැයි නේ මදි. හරි? සුද්ධ ලාභයේදී 600යි. මෙතන 800යි. 300 කියන්නේ 1100යි. මෙතන 600යි. සුද්ධ ලාභය 600යි. ඔන්න ගන්න. සුද්ධ ලාභය 600යි. සුද්ධ ලාභය 600යි. හරි? ඊට පස්සේ තාම මොකද්ද කියන්නේ 2026 3:31 උමාශා විශ්‍රාමගත අතර උමාශා විශ්‍රාම ගන්න යන්නේ. එහෙනම් දැන් මේකනේ. දැන් විශ්‍රාම ගන්නවා නම් අන්තිම දවසේ යාගේ ජංගම ගිණුමේ තියෙන ශේෂය අයින් කරන්න ඕන.
හැබැයි ලාභ කොටස් හරි අලාභ කොටස් දැන් මේ ගැන අලාභ කොටස් එන්නේ. තාම මේ ඒව දැම්මේ නෑනේ. හරි. තාම ඒව දැම්මේ නෑ. ඒව දාන්න එපේ. ආයෙන අපි ඉවර කරගම් බලන්න. හරි. මොකද කරන්නේ? සුද්ධ ලාභය 600යි. ඒක හරියනේ අවුලන්නේ නෑ. ඔන්න දැන් මෙතන එන්නේ ලාභ කොටස් නෙමෙයි. අන්න එතන පොඩ්ඩක් සංකීර්ණයි. සුද්ධ කැල් එක ගන්න 600යි ඈ. ලාභ කොටස් 585යි. sorry මේ අවුල විතරනේ. 585යි. අඩු කරාම තියෙන්නේ 15. අතනක් තව තිබ්බනේ. 247.5. එතකොට ඉතුරු වෙන්නේ 200 මෙන්න 232.5යි. දැන් වාට තේරෙනවා මෙහෙම සීන් නෑ හොඳේ. මේ ලාභේ මේ දෙක අයින් වුණාම මෙතන තියෙන ගාන මදි. ඒක දැන් හිතන්න මෙතන 600යි මේ දෙකේ එකතුව 500 නම් 100 ලාභ කොටස්. හැබැයි 600ක් තියාගෙන යකෝ මේ දෙකටම මෙච්චර ගාණක් බෙදුවාම ලාභයක් නෑ අලාභ කොටස්. කීයද ආවේ? 232.5 අලාභ කොටස්. වචනේ ලියන්න අලාභ කොටස්. වචනේ ලියන්න අලාභ කොටස්. තරුවද්දා අලාභ කොටස් කියන අඳුරගත්ත විදිහ. හරි? අලාභ කොටස්. SUA කීයද 232.5. එතන වරහන් කරන්න එපා. වරහන් කරන්න ඕනේ නැහැ. මොකද වරහන් කරන්නේ මේක අයින් කරනකොටනේ. මෙතන ඇත්තටම නිකන් අයින් කිරීමක් නෙමෙයි එකතු කිරීමක් වගේ තියෙනවා. ඔහොම තියන්න. හැබැයි බෙදාගන්නේ කීයද 3 2 1 නේද? ලාභ බෙදාගත්තේ පරණ මුලින් නම් බෙදාගත්තේ 3 2 1ද? 3 2 1. හරි. මෙයාට 3යි, මෙයාට 2යි, මෙයාට 1යි. ඒ කියන්නේ 6යි. 232.5 6ෙන් බෙදන්න 38.75යි. මෙයාට 38.75යි. අනිත් එක්කෙනාට ඒ වගේ දෙගුණයයි 77.5යි. අනිත් එක්කෙනාට තුන් ගුණයයි 38.75 තුන් ගුණය 116.25. අන්න හොයාගත්තා. අලාභ කොටස්. අලාභ කොටස්. අපිට මෙතන ඕන වරහනක් දාලා තියන්න පුළුවන් ඒක. ඔන්න ඔහොම. අලාභ කොටස්. නේද? normally අපි මෙහෙමනේ දැන් මෙතනින් ඔන්න ඉවර. හරි? ඒ කියන්නේ මෙයයි ඍණ ධන ඒත් මේ 600ට සමාන වෙනවා. ඍණ මේක ඍණ දැන් මෙතන 700 800 ගානන්නේ මේක අයින් කරාම මේ ගාන එනවා. හරි? ධන එකතු කරා. ඔන්න අලාභ කොටස්. දැන් අලාභ කොටස් සීන් එක යන්නේ ජංගම ගිණුම බැර නෙමෙයි. ඔන්න හොදේ. දැන් ලාභ කොටසක් නම් මෙහෙට යන්නේ. වාසීනේ. අලාභ කොටස් කියන්නේ වාසියක් නෙමෙයි. හිමිකම අඩු වෙනවා ඒගොල්ලෝගේ. අලාභයි. ඒගොල්ලෝ දරා ගන්න ඕනේ අලාභය. හරි? මෙහෙට නෙමෙයි මෙහෙට තමයි යන්නේ. 116.25 මේ පැත්තෙන් දා. අලාභ කොටස් කියලා වචනේ දියන්නේ. හරි? අනිත් ඒවා කොහොමද ඉලක්කම් ටික 77.5යි. 77.5යි. මෙයාට 38.75යි. ඔන්න දැම්මා. අලාභ කොටස්. එහෙනම් ලාභ කොටස් නම් මේ පැත්තට වාසි. අලාභ කොටස් නම් මෙහෙට යන්නේ. අලාභ කොටස් ආපු ටෙක්නික් එක බලන්න. ලාභේ මදි බෙදා ගන්න. අනිත් දෙකට. ඒතකොට ඉතුරු එකට එන්නේ අලාභ. හරි? හරි දැන් හවුල්කරු අයින් කළා දාන්න බෑ ඉතින්නේ කීර්ති නාමය හදන්නත් තියෙනවා කීර්ති නාමය දාලා දාමුද කීර්ති නාමය 240000 යන ප්‍රාග්ධන කිනු කීර්ති නාමය අයින් වෙන දවසේ 240000යි 6ෙන් බෙදන්න 40යි 40 හේව 1යි 40 හේව 2යි 40 හේව 3යි අන පරණ කට්ටියට කීර්ති නාම ගිණුමට බැර කරන්න සෝරි මේ ප්‍රාග්ධන ගිණුමට නේ බැර කරන්නේ නව හවුල් අනුපාතේ ශානිකා 2යි අමාශා 1යි. ඔන්න මුළු ගාන කීයද? 240යි. ඒක 3ෙන් බෙදන්න 80යි. 81යි. මෙතන 82යි 160යි. අන්න කීර්ති නාමයේ ලියන්න. ඒතර කීර්ති නාමේ පරණ හවුල්කරුවන්ට බැර වෙලා අලුත් හවුල්කරුවන්ට හර වුණා. පරණ අයට බැර වෙලා අලුත් අයට හර වුණා. ඒක ෂේප්නේ. හරි? උමාශා විශ්‍රාම ගන්න යනවා. දැන් ඒක ප්‍රාග්ධන ගිණුමෙන් ගලපන්න නම් මුලින් උමාශාගේ තියෙන ශේෂය අයින් කරගන්න ජංගම ගිණුමේ. ජංගම ගිණුමේ ශේෂය අයින් කරගන්න. වැඩි මොන පැත්තද මේ පැත්ත වගේනේ. 0.5යි 7යි 20යි 207.5යි. ඒක මෙහෙට ගන්න. ඔන්න හොඳට බලන්න. හොඳේ. මේ ටික අඩු කරගන්න බලන්න. ඇත්තම කීයක් එනවද බලන්න. ඒ කියන්නේ ජංගම ගිණුමේ ශේෂයේ එන ගාන හවුල්කරු අයින් වෙන හින්දා ප්‍රාග්ධන යෝගිනුමට මාරු කරා. 207.5 කැල් එකේ ගාන. 207.5 ඒකෙන් 72ක් අඩු කරලා 77.5ක් අඩු කරා 58යි. අන්න 58ක් තියෙනවා. හරි? ඒ කියන්නේ හවුල්කරුවෙක් අයින් වෙනවා නම් අනිවාර්යයෙන්ම ජංගම ගිණුම මුලින් අයින් කරන්න. අනිවාර්යෙන් අයින් කරන්න. වැඩි පැත්ත එකතු කරලා ගන්න. දැන් ජංගම ගිණුම හරනේ ප්‍රාග්ධන ගිණුමට යන්න. අන්න ප්‍රාග්ධන ගිණුම බැර පැත්තේ ලියන්න. අරක හරනේ මේක බැර.
දැන් මෙතන ලිව්ව ජංගම u. දැන් වැඩේ හරි. දැන් වැඩේ හරි. දැන් වැඩේ හරි. හරි? එතකොට දැන් වැඩේ හරි. කීර්ති නාමයක් ගැලපු. දැන් මොකද කරන්නේ? ගාන කියනවා මේ උමාසා විශ්‍රාම ගන්න දවසේ. ඇයගේ හිමිකමෙන් දැන් ප්‍රාග්ධන ගිණුමෙන් දැන් වැඩේ කරන්නේ. එයාගේ හිමිකමෙන් 130ක්. එයාගේ හිමිකම කීයද බලන්න? 650යි. හරි? 730යි 788යි නේ. 788යි. හරි? 788යි උමාසට යන. ඒ 788න් කොටස් දෙකකට වෙන් කරන්න වෙනවා. සල්ලි ගෙවනවා ටිකක් මුදල්. ඉතුරු ටික ණය ගිණුමකට යනවා. කොහොමද කියන්නේ? 130ක් මුදල් ගෙවනවා. මම නිකන් කෙටියෙන් දැම්ම 130යි. ඉතිරිය ණය ගිණුමකට 170ක් ණය ගිණුමකට. ඔන්න පොඩ්ඩක් හදාගන්න. පැහැදිලිව කියනෝනේ. හරි? එයා විශ්‍රාම ගන්න දවසේ හිමිකමෙන් 130ක් මුදල් ගෙවන අතර දැන් 788ක් තියෙනවනේ. 788න් 130ක් 236.4යි මුදල් ගෙවන ගාන. ඒක දැන් හවුල්කරු යනවා. හරි? එයා යන දවසේ උමාෂා අපි කියනවා සල්ලි දෙන්නම් මෙච්චර මුදල් අඩු කරා ප්‍රාග්ධන ගිණුම හර. ඉතිරි ටික ණය ගිණුමකට. ඒ කියන්නේ 788න් ඔන්න ඔය ටික අයින් කරගන්න. ඒ කියන්නේ 170. 551.6 අන්න ණය ගිණුමකට මාරු වෙනවා. අන්න ණය ගිණුමකට මාරු වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධන ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැරනේ තියෙන්නේ. ඒක හර කරලා අයින් කරලා ණය ගිණුමකට දැම්ම. ගානේ අහලා තිබ්බන්නේ. ණය ගිණුමට මාරු කරන ශේෂය ඔන්න 5,51,600. ගන්න උත්තරේ දෙවෙනි එකට. තුන්වෙනි එකට නේ. සෝරි පස්වෙනි එකට උත්තරේ ගන්න 551.6යි. ණය ගිණුමට මාරු කරන ශේෂය. එතකොට ඒ ණය ගිණුමට පොලිය බලන්න ඕන ලබන අවුරුද්දට. මේ අවුරුද්දට ඕනේ නැහැ. අන්තිම දවසේ ණය සපයන්න. ණය විදිහට තියාගන්න. එතකොට ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ 820යි අන්න ළමයි 160ක් අයින් කරන්න. 60යි 6යි නේ 660යි. මෙතන 340යි 80ක් අයින් කරන්න 260යි. හරි තුලනය කරලා ගන්න. තුලනය කරලා ගන්න උත්තරේ. ප්‍රාග්ධන ගිණුම තුලනය කරලා ගන්න. හරි? පහළට ගේන ශේෂය ඉහළට ගේන ශේෂය. හරි? ඊට පස්සේ ජංගම මුළු හිමිකම අහලා තියෙනවා. දැන් මුළු හිමිකම ගන්න නම් ඔක්කොම ප්‍රාග්ධන ගිණුම් ටික එකතු කරලා ඔක්කොම ජංගම ගිණුම් එකතු කරන්නේ. හරි? ප්‍රාග්ධන ගිණුම් වල එකතුව මෙන්න. මෙයාගේ ශේෂය දැන් අයින් වුණානේ. දැන් මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. 660යි 260යි. එතකොට 6යි 8යි 9යි 920යි. ඔන්න එනවා මේ 9,20,000යි අවුරුද්ද අන්තිම දවසේ ප්‍රාග්ධන ශේෂ ගන්න. දැන් අර අයින් වුණානේ. එයාගේ ප්‍රාග්ධන ශේෂයක් ඉතුරුන්නේ නැහැ. ඒ සල්ලි ටිකක් දුන්නා ණය ගිණුමක් දැම්ම. නැහැ. එයාගේ ඉතුරු වෙන්නේ නැහැ. හරිද? එයා මේ මෙතන මේව කරාම මුකුත් නැහැ එයාගේ. හරි? මේ දෙන්නගේ විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේක එකතු කරලා බලන්න. දැන් මෙතනත් එකතු කරන්න බෑ. මොකද මුළු හිමිකම අහලා තියෙනවනේ. හරි? බලන්න කීයක් එනවද කියලා දශම ගානකුත් එනවනේ. 400යි 105යි 505න් මේක අඩු කරා 116.25යි 388.75යි පහළට ගෙනා ශේෂය. ඒක මේ පැත්තෙන් ඉදිරියට ගෙන්න. එතකොට ඒ දැන් u ඉවරයිනේ 90යි 225යි 45යි අර පැත්ත